හෙලෝ යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද මම යන්නේ වටලප්පන් හදන්න. මේ තියෙන්නේ මම හදාගත්ත වටලප්පන් එක. ඉතින් මම වටලප්පන් හදන්නේ කොහොමද කියලා බලන්න දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම මුලින්ම කරන්නේ අපේ වටලප්පන් එකට අවශ්‍ය පොල් කිරි ටික හදාගන්න එක. මම මේක බ්ලෙන්ඩ් කරලා මිටි පොල් කිරි ටික විතරයි අරගෙන තියෙන්නේ. මම මේ ගත්ත ප්‍රමාණයක් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් බලන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් හකුරු එකත් ලෑස්ති කරගන්නවා මේ විදිහට කපලා චූටියට. ඉතින් මට හොඳ හකුරු එකක් මේ සැරේ හම්බුනේ. ඒක මෙලකට තියෙනවා හයිය නැහැ චුට්ටක්වත්. ඉතින් සීනි හකුරු ගැන නම් ඔයාලා දන්නවනේ ඒව නිකන් ගල් කෙට වගේ. ඉතින් මම ඒ අතර චුට්ටක් කාලත් බලනවා. ඇත්තට මේ හකුරු එක හොඳයි. දැන් මේ තියෙන්නේ මම වටලප්පන් එකට ලෑස්ති කරගත්ත දේවල් ටික. මම සුවඳ කුඩු එක්කුත් ලෑස්ති කරගත්තා. ඒක අපේ වටලප්පන් එකට අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් ඒ ටික ලෑස්ති කරගෙන ඉවර වෙලා මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා සීනි මේස හැඳි 3ක් දාගන්නවා කැරමල් කරගන්න. ඔයාලට මේ විදිහට කරන්න ඕනේ නැහැ. ඔයාලා ගත්ත හකුරු එක ගොඩක් පාටට තියෙනවා නම්. හැබැයි අද මම ගත්ත හකුරු එක එච්චර පාට නැහැ. ඉතින් මට හිතුණා සීනි ටිකකුත් කැරමල් කරගන්න ඕනි කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලා දන්නවනේ සීනි කැරමල් කරගන්න විදිහ නම්. දැන් මම මේකට උතුරන උණු වතුර මේස හැඳි 3ක් විතර දාගන්නවා. එතකොට මේ සීනි ටික කැට වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි චූටියට කපාගත්ත හකුරු ටිකයි පොල් කිරි ටිකයි මේකට එකතු කරගන්නවා. දැන් මම මේ හදන්නේ හකුරු එක හොඳින් දිය කරගන්න. ඉතින් මේක උතුරනකන් ලිපේ තිබ්බහම ප්‍රමාණවත්. එතකොට ඉතින් අපිට අමුතුවෙන් හකුරු දිය කරගන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. ඔන්න මම ඉතින් වටලප්පන් හදන්නේ මෙන්න මේ විදිහට. හරි ඉතින් දැන් මම මේක උතුර වෙලා ලිපෙන් අයින් කරගත්තා. දැන් ඒක නිවෙනකම් මේ සුවඳ කුඩු එක ලෑස්ති කරගන්නවා. මම මේකට කුරුඳු වෙනසල් කරාඹු නැටි සහ සූදුරු ටිකක් එකතු කරගත්තා. මේකට සූදුරු එකතු කරගන්නවා නම් ගොඩක් හොඳයි. සූදුරු කියන්නේ අපේ ලේවල තියෙන සීනි පාලනය කරන්න පුළුවන් දෙයක්. ඉතින් මේ වටලප්පන් කියන්නේ සීනි අධික දෙයක්නේ. ඒක නිසා සූදුරු මේකට දානවා නම් හොඳයි. අනිතින් මම බිත්තර ටිකක් බීට් කරගෙන පැත්තකින් තියාගන්න තමයි හදන්නේ. ඊට පස්සේ ඉතින් වටලප්පන් එක ස්ටීම් කරගන්න භාජනය ලෑස්ති කරනවා. දැන් අපේ මිශ්‍රණය නිවිලා තියෙන්නේ. මම ඒක අර බීට් කරගත්ත බිත්තර මිශ්‍රණයටම එකතු කරගත්තා. ඊට පස්සේ ඒකත් හොඳට මික්ස් කරගෙන අර තෙල් ගාලා තියාගත්ත භාජනයට මේක පෙරා ගන්නවා මම. පෙරලා ඉවර වෙලා මේ විදිහට මම අර සුවඳ කුඩු එකත් එකතු කරගන්නවා. හරි දැන් ඉතින් මම මේක ස්ටීම් කරගෙන එන්නම්. ඔන්න මේ තියෙන්නේ මම ස්ටීම් කරගත්ත වටලප්පන් එක. ඒකේ සුවඳ කුඩු එක මැදට ඇවිල්ලා තිබ්බා. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. ඉතින් ඔයාලා දන්නවා නම් ඒ ඇයි කියලා ඔන්න පහලින් කමෙන්ට් එකක් දාන්න. දැන් මේ විදිහට මම වටලප්පන් එක අනිත් පැත්ත හරව ගත්තා. ඉතින් ඔයාලට පුළුවන් ඕනනම් මේක සරස ගන්න කජු ටිකක් එහෙම උඩින් තියන්න. ඉතින් දැන් මම නම් කජු තියන්න ගියේ නැහැ. දැන් ඉතින් මට මේක කනකන් ඉවසුමක් නැතුව ඉන්නේ. මොකද හකුරු එක හොඳයිනේ. ඉතින් වටලප්පන් එකක් අනිවාර්යෙන්ම රසට තියෙන්න ඕන. ඔයාලා ගන්න හකුරු එකේ රස අනුව වටලප්පන් එකේ රස වෙනස් වෙනවා. ඉතින් සීනි වලින් උත් වටලප්පන් හදන්න පුළුවන්. එතකොට ඉතින් තියෙන්නේ සීනි වලට ආවේනික රස. ඔන්න ඉතින් දැන් මම වටලප්පන් එකේ රස බලන්න තමයි යන්නේ.
ඇත්තට මේක මාරම රසයි. සුවඳ කුඩු ටිකත් එකතු කරපු නිසා බිත්තරවල ස්මෙල් එකවත් පොඩ්ඩක්වත් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාලත් අනිවාර්යයෙන්ම සුවඳ කුඩු එකක් එකතු කරගන්න. එහෙනම් ඉතින් මම වීඩියෝ එක එන්ඩ් කරනවා. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.